Hello friends, welcome back to another gameplay videos. Nothing other play කරන්න driving simulator Sri Lanka bus game එක. ඔන්න මම ඔයාලට පොරොන්දු වුණා ග්‍රැනි අරන් එනවා කියලා. ඒකින්ද මට ඔයාලට ග්‍රැනි අරන් එන්න බැරි වුණා. මොකද මම මොකද්ද ටිකක් අසනීප වෙලා හිටියේ. ඒකින්ද මම ලේසි ගේම් එක හොයාගෙන ඉතින් ගහන්න ගත්තා. දැන් අපි අද යන්නේ කොහෙද? අපි යමු සිතුල් පව්වට යමුද සිතුල් පව්ව මෙතින් පියල් 200 යම් මිනිත් මොනා කරන්න ඔන්න ඉතින් අපේ කොල්ල ගෙල්ල ටික වස්ස වෙනවා අඩෝ ශිරාට වහිනවනේ නැගපන් යකෝ තොපියෝ තෙමෙයි අන්න ඉතින් අපි බස් එක ස්ටාර්ට් කරමු LED ලයිට් දාගමු යන් ඩබල් සිග්නල් ඩවුන් ඔන්න දැන් ඔයාලා තා වීඩියෝ එක ලයික් කරේ නැත්නම් ලයික් කරන්න ලෝ වෙන්න එපා කොහක වෙන්න එපා කම්මැලි වෙන්න එපා නිකන් තියෙන ලයික් බටන් එක ඔබලා දාන්න දැන් අපි හරි දැන් මම ඔයාලට ඊළඟට ගේනවා කිව්වේ ග්‍රැනීනේ ග්‍රැනි ගේන්න බැරි වුණා ඉතින් තමයි මේක අරන් ආවේ මොකද්ද ඔන්න එදා ශ්‍රීපාදට ගියා අපි අද යන්නේ සිතුල් පව්වට මම ඔයාලට කලිනුත් කිව්වා අම්මට උඩ තාඩින් ගිහලා බස් එක එදා බස් එක දෙතුන් පාරක්ම හප්පුණා අපිට ආයෙ මුලට යන්නත් උනා දැන් ඔහොමම යන්න ඕන අපි ඕලකම බස් එක ඇතුලේ අයිස් ඔන්න ඔට්ටෝ සිරාවට මම දැක්කේ නෑ ඒක මම අතින් කපුණා දැන් ඉතින් අපි පොඩි වංගුවක් ගන්නවා යකාමනුත් බස් ගේම් එක අරන් ඇවිල්ලා තිබ්බා ඒක අප්ලෝඩ් වෙන්න කලින් මේ සෝරි අප්ඩේට් වෙන්න කලින් මොකද්ද මේ අප්ඩේට් වුණාට පස්සේ මේක අපි හෝන් පාරක් ගහමු අයින් වෙන් බං අම්මට උඩ තවලින් ගියවදිනවා අද බස් එක හප්ප ගන්න තුයම අපි ඔට්ටෝ ශිරාට බස් එක කෙලිනා තා පොඩ්ඩෙන් බස් එක තාම හැප්පුන්නේ නැහැ හැප්පෙනකම් බලන් ඉන්නවා නම් තොපිට එන ගහපියව හැප්පෙන ගන්න බලන් ඉන්න තොපිට එන ගහන්න ඕන හේන වැදිලා තව හතක් වදින්න ඕන ඔඩෝ ලැග් වෙනවා බම් බස් ගේම් එක ඉතින් ඔයාලා තාම වීඩියෝ එකට සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ඔබලා දාන්න ඔබ වෙන්න එපා කොහොක වෙන්න එපා කම්මැලි වෙන්න එපා සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ඔබලා දාන්න මට උඩ තාඩි වදිනවා ඊ කලින් ගහද්දි ලැබුන්නේ නැහනේ බං මොකද මේ ආයෙ ලැබ් වෙන්න ගත්තා මං ග්‍රැනිට් ගැහුවනේ ග්‍රැනි ගැහුවා වුණාට ඔයාලට මං ගෙනාවේ නැහැ පට්ටම අමාරුයි ග්‍රැනි මම මීට කලින් ගහලත් නැහැ ඔය අපේ අයියා කෙනෙක් ඉන්නවා එයා කියපු හින්දා තමයි ග්‍රැනි දාමු කිව්වේ ඊට පස්සේ තමයි ඔයාලට මං කිව්වේ ග්‍රැනි ගේනවා කියලා දැන් ඔයාලට මං එදා කිව්වනේ ග්‍රැනි අරන් එනවා කියලා දැන් ග්‍රැනි ආයෙ ගේන්න විදිහක් නැති හින්දා මං ඔයාලට බස් ගේම් එක ගෙනාවි බස් එක අපියකෝ අම්මට උඩ ආයෙත් කප්පුණා අඩෝ බස් එක නවත්තගනින් උයි ආඩින්ගෙන් කෙලව අඩේ බස් එක අපිලාද ඒකේ වැඩි වුණා වන්නමු ඔට්ටෝ බස් එක උඩින් ආයි අයියෝ නෑ උඩින් යන්න
අඩෝ බස් එක වදී ඔයාලා ඊළඟට ඔයාලා කැමති ගේම් එක මොකක්ද කියලා මට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ ඉල්ලන පළවෙනි කමෙන්ට් එක මම ඔයාලට ගේනවා. ඔට්ටෝ වශයෙන් උඩ පස්සට ගමු. සිතුල් පවුවට ගොඩක් දුරයි. අඩි බස් එක අයිනෙන් නවත්තලා පයින් යන්න බස් සිතුල් පවුවට. යම් බලන්න. අඩෝ බස් එක කුඩු බං. කොහොමද කොල්ල බස් එක? බෆර් එකක් හම්බුණා. අපි පයින් තමයි යන්න වෙන්නේ. පයින් යන්න. අයියේ නවත්තන්න. නවත්තපන් අයියේ. ඉතින් නැගි. අදින්න කියලා යකෝ. අඩේ යන්න වෙලා යයිද බා? යන්න වෙලා ගියොත් ඉතින් බස් එකට යයි වෙලා යයි වගේනේ අපි යමු. ඉතින් බම් මේක දැන් මම ඔයාලට කලිනුත් ගේන්න කිව්වේ. අඩෝ ග්‍රැනී කියපු හින්දා මම ග්‍රැනී අමාරු හින්දා මම ඔයාලට ගෙනාවේ නැහැ. ඊළඟට ඔයාලා කැමති ගේම් එකක් ඉල්ලන්න මම ඔයාලට ගේනවා. ග්‍රැනී නැතුව වෙන එකක් ඉල්ලපන්. කන පෑන්න ගන්න නැතුව පුටාය. අඩෝ බස් ඔට්ටෝ ශිරාවටම බස් එකට කෙලිය නේ. අඩේ ලැග් වෙනවා බම් මේ මගුල. බලාගෙන ගහද්දියා ලැග් වුණොත් කෙලවෙනවා. ෆෝන් එකටත් කෙලවෙනවා අප් එකටත් කෙලවෙනවා. ඔඩෝ වදින්නේ. එහෙම කවදාවත් අදින්නේ මට සිටි. අඩෝ ශිරාවටම බස් එක හප්පුණා. ඔඩෝ යයිද වතුරට. යන්න ඕන දැන් තාම. ඔය වසකදී. යන්න අපි. දැන් ඔයාලට මං කිව්ව නේද ලයික් කරන්න කියලා. ෂෙයා කරන්නේ ගමන් බෙල් අයිකන් එකත් ඔබලා තියාගන්න. දැන් බස් එක මං ආයේ සම්පූර්ණයෙන්ම හැදුවා. මේ එන්ජින් එක කලින් අපේ එන්ජින් එක තිබ්බේ නැහැ නේ. මම මේ සැරේ එන්ජින් මට සිරි. එන්ජින් එක තිබ්බ මේ සැරේ මම. වයිපර් දාන්න මේකෙන් වයිපර් ඔට්ටෝ ශිරාවටම කෙලිය නේද මෝඩයක්. අඩෝ අපි මෙච්චරලා වැරදි පාරකට බං ඇවිල්ලා තින්නේ. අඩෝ බං ෂී. ඔව් යකෝ වැරදි පාරක ඇවිල්ලා තියෙන්නේ. දැන් යමන්කෝ කෙලින්ම ආය හරව ගන්න. මේ මගුලේ හරවන්න ඉඩක් නැහැ.
තැනක් හම්බුන්නේ නැහැ බා. ආගෝ මේ යාළුවනේ ආනේ කරගන්නේ දිහත්. ඔයම්මා. රත්තරන් වයි දෙයියෙක් ඉන්නවා. වෙලා මට මුඹට මෙල්ල අනිත් අරගන්න හිතපන්න උඩෝ මෙච්චර ලයිව්ලා තියෙන වැරදි පාරක බා බස් එක අර මෝඩයක් එක්ක ඇවිල්ලා කෙලියෙන බම් බස් එකට ඔට්ටෝ කානුවේ නේද ඔට්ටෝ ශිරාවට කානුවට කෙලියක් අඩෝ බං ඇයි අයියෝ යමන් බං ආයේ මුලට ඇයි බං මටම වෙන්නේ ඔට්ටෝ ශිරාවට ආයේ මුල ඊ බොස් එක නිකන් යන්නේ අයියෝ ඔට්ටෝ ඇයි බං ආයේ මුලටම ආවේ වනින් බං විකාරේ බලපන් ඕඩයක් වම් මේ ගේම් එක හදපු එකට කාට් ගන්න අඩෝ යමන් බං ආයෙත් මකුලේ මාය මුලට ගියා ඔඩෝ වීල් එක ඒව දැක්කද යකෝ මම මෙච්චර කාලෙකට ඔහොම වීල් ගහලා නැහැ නේ බං බස් වල ගහලා නැහැ නෙමෙයි ගහලා තියෙනවා අර මේක කියවනේ දාපම් මල්ලි උඹට කන පෑන්න ගහනවා ඔයි පොලිස් කාර්යය හිටියත් එහෙම කෙලිනවා ඉතින් ආයෙ බලපන්කෝ බස් එකට ඇප්ප නැති වෙනවා බස් එකත් පව් මාත් පව් පොලිස් කාර්යය ඌ ප්‍රොමෝෂන් ගන්න ඌ අඩෝ යමන් බං ආයෙත් මගුල ඔයි බස් මට සිරි උඩින් යන්නේ බස් අඩෝ ඇයි බම් මේ ලැග් වෙන්න ඕන මේ කලින් කාද ලැගුන්නේ නැහැ නේ බං ඉතින් යාළුවනේ දැන් ඔයාලට මං ඕයි අයියෝ බම් මුකුත් කියන්න දෙන්නේ නැහැ රෙද්ද එක්ක ඌණෙන් කෙලිනවා නැත්නම් පිටිපස්සෙන් කෙලිනවා දැන් යාළුවනේ ඔයාලට මම ඊළඟටයි ගේනවා කිව්වේ ඔයාලා කැමති එකක් මං කැමති වගේ එන්න බෑනේ යකා මැන්නුනත් එහෙමනේ කඩාගෙන යන්න ඕන ඔට්ටෝ ඇලට වැටුනොත් ඉතින් ආය කිලෝමීටර් කෝටි ගානක උඩින් ඉඳන් බිමට වැටෙනවා වගේ තමයි බං ඒකින්ද පරිස්සමට යන්න ඕන මන්ට යන්න ඕන පැයට කිලෝමීටර් 160ක වේගින් යන්න ඕන ඔයාලට මම ඊළඟට ස්කින් එකක් දාන විදිය ගේනවා ඊළඟට ගේනවා ඔයාලට ස්කින් එකක් දාන විදිය ස්කින් දාන විදිය මම පොඩක් හොයලා බලලා තමයි ඔයාලට දාන්නේ
අඩේ වහිනවා මෙච්චර වෙලා වහිනවා. අඩේ ඇයි බං? මොකද්ද මං කරපු වරද මෙච්චර වහින්නේ? යකෝ ට්‍රිප් එකක් යන්න හදනකොටම කෙලෙනවා. මට ඔඩෝ සිරාට බස්සේ. අඩෝ ඇයි බං මේ? අඩෝ මෙතන කලිනුත් හැප්පුණා බං. මන්ට යමන් මන්ට අයියෝ ඉක්මනට යමන් බං. අඩෝ ඉක්මනට යමන්. අඩෝ බස් එක පීයක් වගේ ඉස්සර ඇවිල්ලා කාවාරි කපාගෙන යන්න පුළුවන් දන්නේ. ගීලා අරින්න ඕනේ. ඉතින් ආයෙ කුඩු වෙනවා ටයර් පැලෙන්න ඕන. අඩෝ ඔය මට සිරි උඩින් යන්න. අඩෝ ඇයි බම් මේ මගුල කැලේ යන්නේ හරියට කැපෙන්නේ නැහැ නේ බං. අඩෝ සිරාටම ඇයි බම් මේ උඩින් යනවා. අඩෝ මේ අඩේ උඩු ඇයි බම් මේ මටම වෙන්නේ රෙද්ද? මම මේ පෑ හදන්න මූ හදලා දෙනවා. ගොබ්බ හැත පාරවල් හරියට හදන්න. අඩේ මම සිතුල් පොවට ගිහිල්ලා නෑ බං. උඹලා ගිහිල්ලා තියෙනවා නම් කමෙන්ට් කරපන් බං. අඩෝ ළඟටම ඇවිල්ලා අර කඩාගෙන ගියානේ බං. මටත් හදිසියෙ ඒ තියෙන සිතුල් පව්. අඩෝ කැරවණුත් තියෙනවා නේ බං. ඔන්න මෙයා ශකබුම් සරුලාස්. ඔන්න කොල්ලනේ අපේ ඔක්කොම ටික වහිනවා. බස් එකට ඇරියා. ඉතින් අර ගොබ්බයාගේ එකෙක් නෙමෙයි දෙන්නේ. ඉතින් මම මේක හදන්නත් ඕන. දැන් හදලා ඉවරලා මම ඔයාලට කියනවා. එනම් පරිස්සමෙන් ඉතාලා ටටා බයි.